Jaguar, Range Rover, Discovery, Defender වගේ කොල්ලෝ ආස කරන වාහන හදන JLR කම්පැනි එකට එහෙමත් නැත්නම් Jaguar Land Rover කම්පැනි එකට 2026 දී ලොකු සයිබර් ඇටැක් එකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. 2026 මේ වෙද්දී ලෝකයේ යම්කිසි ආයතනයක් මුහුණ දුන්න දරුණුතම සයිබර් ඇටැක් එකකට මුහුණ දෙන්න උනේ මෙන්න මේ ආයතනයට. මේ ඇටැක් එකෙන් බ්‍රිතාන්‍ය රජයට වුණ සම්පූර්ණ පාඩුව ඩොලර් බිලියන 2.5ක් විතර කියලා එස්ටිමේට් කරලා තියෙනවා. ඊට අමතරව මේ ඇටැක් එක හින්දා සමාගමේ ඉන්න කුඩා සේවකයන්ට සප්ලයර්ස්ලට වගේ කට්ටිය ලොකු අවදානමකට ලක් වෙලා කියලාත් කට්ටිය කියනවා. මේ ඇටැක් එක කරලා තියෙන්නේ Scattered Lapses Hunters කියන හැකර් ටීම් එක. එහෙමත් නැත්නම් හැකර් ගෑන් එක. මේ හැකර් ගෑන් එක මීට කලින් Nike, McDonald's වගේ ආයතන වලටත් ඇටැක් සිද්ධ කරලා තියෙනවා. මෙතනදී මෙයාලා කොහොමද මේ ඇටැක් එක කරේ? මෙතනදී අර සාම්ප්‍රදායික විදිහට කෝඩ් එකේ තියෙන දෝෂයක් හොයාගෙන අදාළ සිස්ටම් එකට රින්ගන එක නෙවෙයි මේගොල්ලෝ කරලා තියෙන්නේ. මේගොල්ලෝ කරලා තියෙන්නේ AI පාවිච්චි කරලා ඩීප් ෆේක් කරලා සමාගමේ ඉහළ නිලධාරීන්ගේ වොයිස් හදලා තියෙනවා. ඒ වොයිස් හරහා සමාගමේ පහළ නිලධාරීන්ට කමාන්ඩ් දීලා තියෙනවා. හදිසි අවස්ථාවක් ඇතිලා තියෙන්නේ අපිට සිස්ටම් එකට ලොග් වෙන්න යූසර් නේම්ස් පාස්වර්ඩ් වගේ දේවල් දෙන්න කියලා කමාන්ඩ් දීලා තියෙනවා අර වොයිස් හරහා. ඉතින් මේකට ඇඳිච්ච අර පහළ නිලධාරීන් මොකද කරලා තියෙන්නේ? යූසර් නේම්ස් පාස්වර්ඩ් දීලා තියෙනවා සිස්ටම් එකට ලොග් වෙන්න ඕනේ. ඊට පස්සේ මේගොල්ලෝ මල්ටි ෆන්ක්ෂනල් ඔතෙන්ටිකේෂන් වල ට්‍රිග් ගන්න කරලා තියෙන්නේ අදාළ සේවකයන්ගේ account වලට notification ගණනාවක් යවලා තියෙනවා. මේව notification ගණනාවක් එක දිගට ආවට පස්සේ ඒ අදාළ සේවකයෝ ස්ට්‍රෙස් වෙලා ඒ අදාළ notification එක ක්ලික් කරාට පස්සේ මේගොල්ලන්ට කිසිම කෙනකින් දරන්න නැතුව සිස්ටම් එකට ලොග් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මෙයාලා එතනින් නතර වෙලාද? නෑ. මෙයාලා එතනින් නතර වෙලා නෑ. මෙයාලා සර්වර් එකේ තියෙන සියලුම දේවල් හොරකම් කරලා සර්වර් එකේ බෑකප් අයින් කරලා තියෙනවා. බෑකප් අයින් කරාට පස්සේ ඇටැක් එකකින් අදාළ කම්පැනි එකට රිකවර් වෙන්න බැරි වෙනවා. ඊට පස්සේ මෙයාලා ස්මෝල් සබ්ස්ලයර්ස් ලගේ සිස්ටම් වලට ලොග් වෙලා ඒව ඇතුලේ පිස්සු නටලා තියෙනවා. එතනින් මෙයාලා නතර වෙලත් නැහැ. මෙයාලා අදාළ සිස්ටම් එක ලොක් කරලා අදාළ සමාගමට තර්ජනය කරලා තියෙනවා. තර්ජනය කරලා තියෙන්නේ සේවකයන්ගේ විස්තර එළියට දානවා, නිෂ්පාදන සැලසුම් එළියට දානවා, අනාගතේ නිෂ්පාදනය කරන්න තියෙන දේවල් වල සැලසුම් එළියට දානවා කියලා තර්ජනය කරලා අර අදාළ කම්පැනි එකෙන් කප්පන් ඉල්ලන්නත් මේගොල්ලෝ try කරලා තියෙනවා. ඉතින් මේ ඇටැක් එකෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවාද? පළවෙනි දේ දැන් ඉන්න හැකර්ස්ලා ගොඩක් වෙලාවට ටාගට් කරන්නේ ෆයර්වෝල්ස් නෙමෙයි. යූසර්ස්ලාගේ data, යූසර්ස්ලාගේ යූසර් නේම්ස්, පාස්වර්ඩ් වගේ දේවල් තමයි දැන් ඉන්න හැකර්ස්ලා ගොඩක් ටාගට් කරන්නේ. අංක 2 සයිබර් ඇටැක් වලට AI කොච්චර බලපානවද කියන එක. බලන්න මෙච්චර ලොකු කම්පැනි එකක උඩ ලෙවල් එකේ ඉන්න මිනිස්සුන්ගේ වොයිස් පාවිච්චි කරලා මෙච්චර ලොකු ගේමක් දීලා තියෙනවා. ඉතින් වාහන පිළිබඳව ඉන්ටරෙස්ටිං, සයිබර් සිකියුරිටි සම්බන්ධ ඉන්ටරෙස්ටිං වාගේ යාළුවට මේ වීඩියෝ එක අනිවාර්යයෙන් ෂෙයා කරන්න. වීඩියෝ එක සම්බන්ධව වාගේ අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක අප් වෙන්න වීඩියෝ එක ලයික් කරන්න. තවත් වීඩියෝ එකකින් DI එක හම්බ වෙනකන් DI එක ටච් එකේ ඉන්න.